ඔන්න මන් දුමුරු දේශාක්ලං කතාවේ 7 වෙනි කොටස අරගෙන ආවා. ඉතින් කතාව කියවලා කමෙන්ට් එකක් දාගෙන යමු යාළුවනේ. එහෙනම් ඉතින් 8 වෙනි කොටසෙන් හෙට හම්බෙමු. ගිහින් එන්නම් සතුටින් පරිස්සමින් ඉන්න. අනේ සර් මොකද අනේ කරන්නේ? කබඩ් එකේ ෆයිල් එකක් තෝරමින් හිටපු කෙල්ලගේ පිටිපස්සෙන් ඇවිත් විහාරගේ බඳවටේ අත් දෙක දාලා කෙල්ලගේ උරහිසක් උඩින් නිකට තියාගත්තා. ඇයි මොකද? මම්මගේ කෙල්ලව ටිකක් තුරුල් කරගත්තා. කවුරු හරි දකීවි සර්. ඉතින් මේ ඔෆිස් එක මගේ, මේ කම්පැනි එක මගේ, මේ ලස්සන කෙල්ල මගේ. කාටවත් මොකද? ඒ හැමදේම හරි වුණත් අපි මොකටද සර් කාටවත් විහිළුවක් වෙන්නේ? මිනිස්සු අපිට hina වේවි සර්. හරි ඕන්න අතෑරියා. හෙට අපි ගමනක් යනවා ලියාලා. විහාර කිව්වේ තමන්ගේ මේසිකාවට ගිහින් පුටු ඉඳ ගන්න ගමන්. ගමනක් කොහෙද සර්? ගමනක් කියන්නේ ගමනක් ළමයෝ. ඔයා පුතා එක ලෑස්ති වෙලා ඉන්න. මම උදේ 9 වෙදි සමාධිලක ගේ ගාවට එනවා. හරි ඉතින් කොහෙද යන්නේ කියන්නකෝ සර්. නෑ ඒක ඔයා දැනගන්න ඕනේ නෑ. මෙයා නම් මහා පුදුම නපුරෙක් තමයි. ඇයි යන්නේ? මායි පුතා යන ගමන මොකද්ද කියලාවත් අපි දැනගන්න ඕනේ නැද්ද? මොනවද දැන් ඔය හිතන්නේ? මට බනිනව නේද? මුකුත් නෑ සර්. මම හිතපු ඔයා දැනගන්න ඕනේ නෑ. කෙල්ල කිව්වේ ඔරවගෙන. ඔරවද්දිත් ලස්සනයි බං. විහාර කිව්වම කෙල්ලගේ මුහුණ ලස්සන හිනාවකින් එළිය වැටුණා. කොහෙද යන්නේ කියලා කියනකම් මම එන්නේ නෑ හෙට යන්න. ආහා මැඩම් මේ පාර මට කොන්දේසි දාන්නත් හදනවද? ඔව් ඉතින් මොකද? එව්වට නම් එන්න එපා නෝනා. අලල විසිකනවා හඳට. විහාර කිව්වේ කෙල්ලගේ මූණ ඇඹුලලා යද්දී. මේ ආලවට්ටම් ආදරණීය රණ්ඩු ලියාරගේ ජීවිතේට අලුත්. කෝසල ඇයට ආදරය කරත් කෙල්ලට ආදරේ දැනුනේ නෑ. ඒ නිසා ලියාරට හිතුනේ තමන් ආදරය කරන්නේ පළවෙනි වතාවට කියලා. හවස විහාර කෙල්ලවත් එක්කගෙන සමාධිලක ගෙදර ගිය අබිරුව බලන්න. කොල්ලා දුවගෙන ඇවිත් විහාරගේ අතට පැන්නේ ලියාර දිහා නිකමටවත් නොබලා. මෙයා බලන්නකෝ. දැන් එතකොට ඔයාට මම එපාද සුදු පුතා? අම්මිත් ඕනි තාත්තිත් ඕනි. අපි බලන් හිටියේ සර් එනකම්. එහෙමද? ඔයාට මම මතක් වුණාද සුදු පුතා? විහාරය ඇහුවේ කොල්ලගේ කම්මුල සිප ගන්න ගමන්. පුංචි පුතා ඕ කියන්නේ හිස වැනුවා. අඹරුව ඔඩොක්කුවේ තියන් ගොඩක් වෙලා කතා කර කර උණු විහාරය යන්නගේ කොල්ලගේ කම්මුල් පුරාම හාදු තියමින් සහ ලියාරගේ නැරළටත් ආදරණීය ලෙස සිප ගනිමින්. කෙල්ලගේ ඇසලට කඳුළු ආවේ විහාර ලියාරටයි පුතාටයි දෙන මේ ආදරේට. විහාරස මාර මිනිස්සෙක් බං. බලහංකෝ කොල්ලට තමන්ගේ දරුවෙක්ට වගේ ආදරය කරන විදිහ. මට බයයි ඒ ආදරේ දවසක අපිට නැති වෙයිද කියලා බං. ඇයි ඒ ඔබ එහෙම කියන්නේ? මං වගේ කනවැන්දුම් ගෑණියෙක්ව දරුවෙකුත් එක්ක තමන්ගේ පුතා කසාද බඳිනවට මොන අම්මා තාත්තද කැමති බං? සර්ට මොන වගේ අඩුවක්ද? ඒ මොනවා වුණත් මේ ආදරේ දවසක් හරි විඳලා මැරෙන්න වුණත් මං ලෑස්තියි බං. මට ඒ තරම් සර්ගේ ආදරේ දැනෙනවා සමා. ආදරේ කරහම් බං. ආදරේ කරන එක වරදක් නෙමෙයිනේ. ඉස්සරහට වෙන දේවල් ගැන ඒ වෙලාවට බලමු. සමාධි කිව්වේ කෙල්ලගේ හිතට සැනසීමක් දෙන්න හිතාගෙන. ලියාර සතුටින් හුස්ම ගන්න පටන් ගත්ත විතරයි කියලා සමාධි දැනන් වුණා. සමාධිට ඕනේ උනේ ලියාරට සතුට විඳ ගන්න දෙන්න. ඒක නෙවෙයි සමා. සර් හෙට මාවයි පුතාවයි කොහෙද එක්ක යනවා කිව්වා. කොහෙද? දන්නේ නෑ බං. එයාගේ කටින් වචනයක් ගන්න එක ගල්කින් පට්ටයක් ගන්නවටත් වඩා අමාරුයි. උඹලා දෙන්නම විදින්න එක්ක යනවා වෙන්නේ නැති. ඔව් ඉතින් වෙන කොහේ යන්නද? ලියාර කිව්වේ හදවත පුරා දසදහසක් පෙම්මල් පූදිනකොට හිත පුරා උපන් සතර දෝරේ ගලද්දී. පහුවෙන්ද උදේ 9 වෙනකොට විහාර සමාධිලක ගෙදරට ආවා. අන්න තාත්ති ආවා. පුරුදු විදිහටම අබිරු විහාරගේ අත් දෙකට පැන්නා. අබිරු හිතාගෙන උන්නේ විහාර අබිරුගේ ඇත්තම තාත්තා කියලා. ඒ පුංචි හෙද හෙව්වම තාත්තගේ ආදරේ සෙනෙහස. කොමනික අම්මා ඉන්නවා. කොල්ලා කිව්වේ ගේ පැත්තට අත දිගු කරලා. මං හරිස යමු. අපි යනවා සමා. හරි ලියාර පරිස්සමින්. විහාර ලියාරවයි අබිරුවයි එකගෙන ආවේ කැලණි පන්සලට. පුතාව වඩාගත්ත විහාර කෙළට නෙළුම් මල් පොකුරක්ම අරන් දුන්නා. අබිරුව එක අතකින් වඩාගෙන ඉන්න විහාරගේ අනිත් අතේ ලියාර එල්ලුනේ පුදුමාකාර සැනසීමකින්. මල් පූජා කරපු ලියාරයි විහාරයි නාගස් සෙවණයට ඉඳගත්ත විහෙර වහන්සේ දිහා බලාගෙන. පුංචි පුතා විහෙරමලු එහෙ මෙහෙ ඇවිද්දේ නිවසින් පිටට ආවේ හුඟ කාලෙකින් නිසා. ඒ පුංචි සිතටත් මේ වෙනස නිසා දැනුනේ ලොකු සතුටක්. ඇයි සර් මට මේ තරම් ආදරේ? විහාරකයාත් බාහුවකට හිස බර කරගෙන දෙනෙත් මුල කඳුළු බිඳ සිර කරගෙන ලියා රැහුවේ දිනක් හදවත ඇගෙන් මැසූ පැනයා. ඒක හරි වෙනස් හැඟීමක් ලියාරා. ඔයාව දැක්ක දවසේ ඉඳන් ඔය ඇස් දෙකට මං ආදරය කරන්න පටන් ගත්තා. ඒක කොහොම වුණාද කියලා මංවත් දන්නේ නෑ. මාව හරියට කාන්දමකට ඇදිනවා වගේ ඔයාට මැදුනේ. මං දන්නේ නෑ මං ඔයාට කොච්චර ආදරේද කියලා. ඒ හැඟීමට සීමාවක් නෑ. එක විදිහක කෙල්ලෝ මොනතරම් මට මුණ ගැහිලා තිබුණත් මං ඔයාගේ දිගටි ඇස් වලට හරි ඉක්මනට බැඳුනා.
ඔයා කවුද? කොහෙද ඉන්නේ? මට අයිති වෙයිද නැද්ද? ඒ කිසි දෙයක් නොදැන මං ඔයාට ආදරය කරන්න ගත්තේ. දැන් මට ඕනේ මැරෙනකම්ම ගෙවිලා යන හැම දවසක්ම ඔයත් එක්ක ගෙවන්න ලියාරා. විහාර කිව්වේ ඇගේ සුමුදු අතත් අද කර අල්ලා ගනිමින්. මන් දන්නේ නෑ සර්. මේ ගෙවිලා යන විදිහේ ලස්සන දවස් මගේ ජීවිතේට එවි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. සර් මෙහෙම මගේ ළඟ ඉන්න එකම මට හීනයක් සර්. මම මහා කාලකන්ණි පව්කාර ගෑණියෙක් සර්. මනිසා සර්ට දුක් විඳින්න වෙයි කියලා මට බයයි. ඒත් සර්ගේ ආදරේ අතාරින්න සර්ගෙන් ඈත් වෙන්න මට හරි ලෝභයි. කෝසලයව බැන්දට මම කවදාවත් කෝසලයට ආදරය කළේ නෑ සර්. සර් තමයි මගේ පළවෙනි ආදරේ. සර් ගාව හැමදාම ජීවත් වෙන්න මට ලැබුණත් නොලැබුණත් සර් ගාව මේ ගෙවෙන ආදරණීය දවස් ටික ඇති සර් මට සතුටු වෙන්න. ඒ මතක හැමදාම මාව ජීවත් කරවයි. සර්ට පින් සර් මගේ දරුවට තාත්තෙක් වුණාට එයා ඉන්නේ සතුටින්. එයාගේ ලෝකේ වීරයා ඔයා. තාත්තෙක් නැති මගේ දරුවගේ ජීවිතයට තාත්තෙක් වෙලා ආදරය අරන්වවට සර්ට ಜಾතිත් පිං. කෙල්ල කිව්වේ දැස් තෙමපු කඳුළු බිඳු කපුල් තෙමාගෙන ගේ ලැබෙද ඉස්මත සිපගනිද්දී. කැලණි පන්සලෙන් පිටත් වුණ විහාර ලියාරවයි පුතාව එක්කාවේ වෝටර්වර්ල්ඩ් එකට. নানা ප්‍රකාර මාළු කුරුල්ලෝ පිරිලා වුණ වෝටර්වර්ල්ඩ් එක පුරාම අබුරු ඇවිද්දේ විහාරගේ අතේ කෙලිලා සතුටින් උඩ පැන. විහාරයි ලියාරයි අබිරුයි දකින්න ඕනම කෙනෙකුට හිතුනේ හරිම ලස්සන පවුලක් කියලා. යමු නේද බඩගිනි. මෝටර් වර්ල්ඩ් එකෙන් පිටත් වුණ ඔවුන් ඊළඟට නතර වුණේ නිස්කලංක තැනක පීඩලා තිබුණ රෙස්ටෝරන්ට් එකක් ළඟ. සුදු පුතා බත් ඔක්කොම කන්න ඕනි බන්නේ පිරෙන්න හරිද? අද තාත්තා තමයි පුතාට කවන්නේ. විහාර චූටි බත් කටක් කනලා අබිරුට කැව්වා. කෝ අනික මගේ නෝනට. කෙල්ල ඇස්සල කඳුළු පුරවන් මෝ විවර කළා. පිහදලා ගන්නව කඳුළු. විහාර කිව්වේ කෙල්ල දිහා රවල බලලා. හැඬුම් අතරින්ම සොඳුරු මන්දස්මිතයක් මවාගත්ත කෙල්ල කඳුළු පිහදා ගත්තා. මේ ආදරේ මගේ හිතට හරි බරයි සර්. මේ තරම් ආදරයක් ලැබෙයි කියලා හීනකින්වත් බලාපොරොත්තු නොවුන මම කොහොමද මේ ආදරේ තරහාගන්නේ? කෙල්ල කිව්වේ විහාර සෙමෙන් අනලා අබිරුටයි ලියරටයි කවනකොට. අතීතය අමතක කරලා අලුතෙන් ජීවිතේ පටන් ගත්තොත් ඔයාට මගේ ආදරේ බරක් නොවි ලස්සනට දැනේ ලියාරා. ඔව් සර්. සර් හරි. මෙච්චර කල් මම හිතුවේ මං හරියම අවාසනාවන්ත ගෑණියෙක් කියලා. ඒත් දැන් මට හිතෙනවා මං හරිම වාසනාවන්තයි කියලා. මගේ ජීවිතේට සතුට වාසනාව ගෙනාවේ සර්. ඒ නිසා මගේ ජීවිතය ඇති සර්ට. ලියාලා කිව්වේ විහාර ඇසල ආදරේ පුරවන් කෙළ දිහා බලන් ඉන්නකොට. මගේ තමා හැමදාටම ඔයාගේ දරුවගේ ජීවිතය ඇති මට. මොන දේ වුණත් මම ඒ අයිතිය ලබා ගන්නවා ලියාලා. විහාරේ හිතුවේ අම්මවයි තාත්තවයි මතක් වෙලා. පිරිමියෙක්ට පුළුවන් ගෑනු හිතකට පිරිත් පැන් පොදක් වගේ සැනසීමක් ආරක්ෂාවක් දෙන්න. ඒ වගේම ආදරය ආරක්ෂාව බලාපොරොත්තු වෙන ගෑනු හිතක් ගිනි තියලා අලු කරලා දාන්නත් පිරිමියෙක්ට පුළුවන්. ඒත් විහාර කියන්නේ ගෑනු හිතක් ආදරෙන් පුරවන්න පුළුවන් ලස්සන හදවතක් තිබුණ පිරිමියෙක්.